හෙලෝ මං අද කතා කරන්නේ සෝෂල් මීඩියා වල ගොඩක් වෛරල් වුණ සුදුවෙන්න කැමති අය හොය හොය යූස් කරපු මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණ ප්‍රොඩක්ට් එකක් ගැන. ඉතින් ඔය සුදුවෙන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ඉතින් මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ The Elf කියන බ්‍රෑන්ඩ් එකේ Nano White Dross එක. ඇත්තටම මේක ප්‍රීමියම් වයිට් ප්ලස් කියලා මෙතන තියෙනවා. මේක ඇඩ්වාන්ස් වයිට්නින් වලට තමයි හදලා තියෙන්නේ. මේ විදිහට තමයි බොටල් එක තියෙන්නේ. පේනවා ඇති මේක ලස්සන රෙඩ් කලර් ෂයිනි බොටල් එකක්. ඇත්තට මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක උනත් අඳුර ගන්න අමාරු නෑ. මේක ටිකක් යුනික් බොටල් එකක්. යුනික් කලර් එකක් තියෙන්නේ මේ රෙඩ් ඩාර්ක් රෙඩ් ෂයිනි රෙඩ් එකක් මික්ස් වෙච්ච බොටල් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ බොක්ස් එක. ඔයාලට පේනවාද මේක මේඩ් ඉන් තායිලන්ඩ්. මේ වගේ ලස්සන පැකේජින් එක තමයි එන්නේ. බොටල් එකත් ගොඩක්ම ලස්සනයි. මේක ඇතුලේ තියෙන සීරම් එකත් ඒ වගේම ලස්සනයි. මම පෙන්නන්න. මේක ඇත්තටම යූස් කරලා දැන් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. මේක ලස්සන රෙඩ් කලර් සීරම් එකක්. හිතා ගන්න බැරි තරම් ඉක්මනට ස්කින් එකට ඇබ්සෝබ් කරගන්නවා. ගෑවද කියලා හොයන්නවත් බෑ. ඉතින් මේ තරම් හොඳ රිසල්ට් එකක් අරන් දෙන මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා කතා කරන්න ඕනේනේ. ඉතින් අපි බලමු මොනවද මේකේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකේ තියෙන්නේ කියලා. අතන මේ බොක්ස් එකේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක මෙන්ෂන් කරලා තියෙනවා. බිගර් ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකක් තියෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි. හැබැයි බලමු මේ වයිට්නින් පර්පස් එකට මේගොල්ලෝ යූස් කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද? මෙයාලා මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මේකේ ග්ලූටාතයන් තියෙනවා, නයිසිනමයිඩ් තියෙනවා, ආර්බිටින් තියෙනවා, විටමින් B3 තියෙනවා, විටමින් E තියෙනවා, විටමින් C තියෙනවා. එතකොට බ්ලඩ් ඔරෙන්ජ්, එතකොට ස්නෝ ඇල්ගි වගේ හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ චුටි නැනෝ මොලකියුලර්ස් විදිහට තමයි මේ ප්‍රොඩක්ට් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඉන්ක්ලූඩ් වෙලා තියෙන. ඇත්තට මේක ගොඩක් හොඳ දෙයක්. අපිට ඉක්මනටම රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. කතා කරමු කොහොමද මේ ප්‍රොඩක්ට් එක අපි ස්කින් එකට ඇප්ලයි කරන්න කියලා. ඇත්තටම මේක මම නම් ෆේස් එකට යූස් කරන්නේ නැහැ. ඒගොල්ලොත් මෙතන ෆේස් එකට යූස් කරන්න කියලා මම නම් දැකලා නැහැ කියලා තියෙනවා. මේක බොඩි එකට තමයි අපි යූස් කරන්න ඕනේ. කොහොමද මේක බොඩි එකට යූස් කරන්න කියලා කතා කරොත් ඇත්තටම මේක කෙලින්ම ස්කින් එකට ඇප්ලයි කරනවට වඩා ඉෆෙක්ටිව් විදිහක් තමයි හොඳ බොඩි ලෝෂන් එකක් එක්ක ඇප්ලයි කරන එක. ඇත්තටම ලොකු සෝෂල් මීඩියා හයිප් එකක් හැදුනා. මෙන්න මේ වැස්ලින් එකේ ග්ලූටාහයස් රේන්ජ් එකත් එක්ක මේක මික්ස් කරලා ඇප්ලයි කරන එක. ඇත්තටම මේ The Elf කම්පැනි එකෙන්වත් කොහෙන්වත් කියලා නෑ මේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ වගේ එන ග්ලූටාහය එකත් එක්ක යූස් කරන්න කියලා. ඒක ඇත්තටම සෝෂල් මීඩියා වලින් හදාගත්ත එකක්. මෙන්න මේකත් එක්ක යූස් කරන්න කියලා හැදිලා තියෙන හේතුව ගත්තොත් ඇත්තටම මේකේ තියෙන හොඳ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකක්. නයිසිනමයිඩ් ග්ලූටාතයන් වගේ ඔයාගේ ස්කින් එක වයිට්නින් කරන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකක් මෙන්න මේකෙත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ ප්‍රොඩක්ට් එකක් එක මේ වගේ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න පුළුවන් වුණොත් ඇත්තටම හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. ඔයාට කැමති විදිහට ඔයාට ස්කින් එකට ඕනේ රිසල්ට් එක අනුව ඒ වගේම ඔයාගේ කැමැත්ත මත ඔයාට තීරණය කරන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න මේ ප්‍රොඩක්ට් එකක් එක්කද එහෙම නැත්නම් වෙන ප්‍රොඩක්ට් එකක් එක්කද කියලා. ඇත්තටම එහෙම මේ ප්‍රොඩක්ට් එකම යූස් කරන්න ඕනි කියලා දෙයක් නැහැ. ඉතින් ඒ වගේම මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන තව ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ සෙන්ටයිවස් බ්‍රෑන්ඩ් එකේ කොලජන් බොඩි ලෝෂන් එක. මෙන්න මේ ප්‍රොඩක්ට් එකයි මෙන්න මේ ප්‍රොඩක්ට් එකයි එක්ක තමයි මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ. ස්කින් එකට හොඳ මොයිස්චර් එකක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නේ මේකත් කොහොමද? ඉතින් මේකත් ස්කින් එකට හොඳ වයිට්නින් එකක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් දෙකත් එක තමයි මම නම් යූස් කරන්නේ. මේ ප්‍රොඩක්ට් එක වැඩිම කාලයක් යූස් කරේ මෙන්න මේ වැස්ලින් එකේ ග්ලූටාහය එකත් එක්ක. ඇත්තටම මට නම් ඒකෙන් හම්බුන රිසල්ට්ස් බෙස්ට්. මොකද මගේ ස්කින් එකේ තිබුණා අවුවට ගිහිල්ලා ඇති වෙන සන් ටෑන්ස්. ඇත්තටම මේවා මොනවා කරත් හිය නැති ඒවා. ඒ දේවල් නැති කරගන්න පොඩක් ස්කින් එක ෂයින් කරගන්න බොඩි ස්කින් එක ෂයින් කරගන්න කලර් එක අප් කරගන්න මට මෙන්න මේ ප්‍රොඩක්ට්ස් එක ගොඩක්ම යූස්ෆුල් වුණා. මේ දෙකත් එක්ක යූස් කරාම හොඳ රිසල්ට් එකක් මටත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම ඔයාගේ ස්කින් එක ටිකක් ඩ්‍රයි නම් ඔයාට පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එකත් එක්ක මෙන්න මේ සෙන්ටයිවස් එකේ කොලජන් බොඩි ලෝෂන් එක යූස් කරන්න. මේ දෙකත් ඇත්තටම හොඳ කොම්බෝ එකක් මට නම් ස්කින් එකේ ඩ්‍රයිනස් එක නැති කරගන්න ගමන් වයිට්නින් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහවල වලට තමයි මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා රිසල්ට්ස් එක තමයි මේ තරම් ඉක්මනට මේ තරම් හොඳ රිසල්ට් එකක් කොහොමද මේ වගේ ප්‍රොඩක්ට් එකකින් ගන්නේ මේකේ බ්ලීචින් තියනවාද කියලා. අතරම මේකේ බ්ලීචින් කියලා කියන ඉන්ග්‍රීඩියන්ට්ස් නම් කිසිම දෙයක් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. හැබැයි අර මම කලින් කියපු හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක්
නැනෝ මොලිකියුලස් විදිහට ඇබ්සෝබ් කරගන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ. අතන මේක ඇඩ්වාන්ස් ෆෝමියුලා එකකින් හදපු ප්‍රොඩක්ට් එකක් නිසා තමයි ඒ තරම් ඉක්මනට රිසල්ට්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේක යූස් කරලා සති දෙකක් ඇතුළත ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මටත් ඒ විදිහටම සති දෙකක් විතර ඇතුළත මගේ ස්කින් එකේ තිබ්බ අර සන් ටෑන් ඒ වගේ හැමදේම වගේ අයින් කරගන්න පුළුවන් වුණා. ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. බ්ලීචින් නම් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඉතින් සයිඩ් ඉෆෙක්ට්ස් ගැන බය වෙන්න එපා. ඉතින් ඔයා මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයා මේ ප්‍රොඩක්ට් එක ගන්න යූස් කරන්න. හැබැයි ඕනම දෙයක් ඉතින් ඕනෙට යූස් කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක මාස 3ක් යූස් කරන්න. චුට්ටක් බ්‍රේක් එකක් කරගෙන වෙන මොනවා හරි දෙයක් යූස් කරලා ආයෙ යූස් කරන්න. ඒ වගේ අර කන්ට්‍රෝල් එකක් තියාගෙන යූස් කරන්න. මොකද කිසිම ප්‍රොඩක්ට් එකක් අපේ ස්කින් එකට පුරු කරගන්න හොඳ නැහැනේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එකෙත් කොයිතරම් හොඳ දේවල් තිබුණත් ඉතින් අපි එහෙම එක දිගටම අපේ ස්කින් එකට කිසිම දෙයක් පුරුදු කරන්න ඕනේ නැති නිසා අපිට පුළුවන් මාස 3ක් යූස් කරලා රෙස්ට් එකක් අරගෙන ආපහු යූස් කරන්න. හැබැයි කොහොම හරි ඔයාට සති දෙකක් ඇතුළත ඔයාට මාස 3ක් නම් මේක යූස් කරන්න ඇත්තටම ඕන වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඇත්තටම මේකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වගේම එන රිසල්ට් එක නැති වෙන්නෙත් නැහැ. කාලයක් එන රිසල්ට් එක මේන්ටේන් කරගන්න ඔයා හොඳට මේන්ටේන් කරොත් එන රිසල්ට් එක කාලයක් තියාගන්නත් පුළුවන්. ඒ වගේම එයාලා මේ පැකේජින් එකේ මෙන්ෂන් කරලා දීලා තියෙනවා ඔයා මේක යූස් කරන්න කලින් පැච් ටෙස්ට් එකක් හරි ඒ වගේ දෙයක් කරලා ඉරිටේෂන් එකක් නැහැ කියලා තහවුරු කරගෙන යූස් කරන්න කියලා. ඒ වගේම ඔයා යූස් කරාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් යූස් කරන එක නතර කරලා ડોක්ටර් කෙනෙක් හරි ෆාමසිස්ට් කෙනෙක් හරි කන්සල්ට් කරන්න කියලා තියෙනවා. ඉතින් ඔයාත් මේ වගේ ස්කින් එකට, හෙයා එකට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයා ලස්සන වෙන්න කැමති කෙනෙක් නම් ඔයා මගේ channel එකට subscribe කරලා joinලා ඉන්න. මම දිගටම මේ වගේ වීඩියෝස් අරන් එනවා. ඔයාට ඕන නම් golden glow skin එකක් ගන්න මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ. මගේ channel එකට ගියොත් ඔයාට මේ දේවල් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. Thank you.